මේ ව්‍යවසායකත්වය පිළිබඳවයි විශේෂයෙන්ම ව්‍යවසායකත්වය නැත්නම් එන්ටර්ප්‍රයිස් නැත්නම් entrepreneurship කියන්නේ නිර්මාණශීලීව හිතන නායකත්වය ඇති අවදානමක් ගන්න නැත්නම් රිස්ක් එකක් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන අවදානමක් ගන්න ඒ වගේම සංවිධානය ඕගනයිස් කරන ජනතා තමන්ගේ යටතේ ඉන්න මිනිසුන් ඕගනයිස් කරලා නායකත්වය දීලා රිස්ක් එකක් අරගෙන නිර්මාණශීලීව ලාභයක් ලැබීම සඳහා වැඩ කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෝ. ඉතින් එතකොට ව්‍යවසායකයෙක් නිදහස්ව හිතනවා. ඒ ඔහුට ව්‍යාපාරය පටන් ගන්න ප්‍රාග්ධනය නැත්නම් කැපිටල් එක ඕනේ නම් කියන්නේ සල්ලි ඕනේ නම් ඔහුට ඒක මේ රට ඇතුළත කරන්න බැරි නම් ඔවුන් කොරියාවට ගිහලා හරි මුදල් උපයලා ලංකාවට ඇවිල්ලා ඒ මුදල් ආයෝජනය කළ නිවසක් එකක් අරගෙන පවුලක් වෙලා හොඳින් ජීවත් වෙනවා. ඉතින් මෙහිදී අපි දැක්ක ළඟදී සර්වජන බලයේ නායක දිලිත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කියනවා ව්‍යවසායකත්වය කියන්නේ මේ කොරියාවට ගිහිල්ලා ලංකාවේ දරුවන් පිගන් හොදන එක නෙමෙයි කියලා. ඉස්සර ලංකාවත් කොරියාවට පිගන් යවුවා කියලා. ඉතින් මේක වැරදි. මොකද ව්‍යවසායකයෝ හිතන්නේ නිදහස්ව. ඔවුන් අනිත් අයට වඩා වෙනස් විදියකට හිතනවා. ලංකාව තුල පොඩි කඩයක් දාලා ජීවත් වෙන්න බැරි නම් ඔවුන් කරන්නේ කොරියාවට යනවා. ඉතින් ගිහිල්ලා ඒ රට තුල ඔහු වැඩ කළා අවුරුදු 5ක් 6ක් විශාල මුදලක් ඉතුරු කරගෙන ලංකාවට එනවා. ඇවිල්ලා ඒ මුදල් පාවිච්චි කරලා ව්‍යාපාරයක් කරන්න පුළුවන්. නැත්නම් ආයෝජනය කරන්න පුළුවන් බැංකුවක. ඔවුන් නිර්මාණශීලීව හිතනවා. සාමාන්‍ය පුද්ගලෙක් හිතන්නේ මම පැයටම රජයේ රැකියාවක් කරනවා. නැත්නම් පැයටම පෞද්ගලික රැකියාවක් කරමින් ලංකාවේ සාමාන්‍ය වැටුපක් ලබාගෙන වැඩ ජීවත් වෙනවා කියලා. එහෙම නෙමෙයි මේ කොරියාවට යන තරුණියන් නිර්මාණශීලීව හිතනවා. ඔව් නිර්මාණශීලීව හිතලා අවදානමක් ගන්නවා අරගෙන කොරියාවට ගිහිල්ලා රැකියාවක් කරලා විශාල මුදලක් හොයාගෙන ලංකාවට ඇවිල්ලා ඒකෙන් ජීවත් වෙනවා. හොඳින් අනිත් අයට වඩා. ඉතින් මේ ව්‍යවසායකත්වය කියන වචනේ අපි හරියට නිර්වචනය කරන්න ඕනේ. දිලිත් ජයවීර මහතා මේ ළඟදී අපි දැක්කා ඔහු අම්පාර දිස්ත්‍රික්කයේ සර්වජන බලයේ ශාඛාව පිහිටනොට කියලා තිබ්බා. ලංකාවේ ආණ්ඩුව හිතන්නේ හිඟන විදියට කියලා. ඇත්තට මේක වැරදි. මොකද කොරියාවට අපේ රටේ දරුවන් යන්නේක ඒ යන්නේ ව්‍යවසායකයෝ තමයි. මොකද උන්ට මේ රටේ තුල කැපිටල් එක නැත්තම් ප්‍රාග්ධනය හොයාගන්න බැරි හින්දා තමයි ඔවුන් කොරියාවට යන්නේ.